අද ලෝක කම්කරු දිනය අපිට මේ ලෝක කම්කරු දිනය අද සමරන්න පුළුවන් වෙලා තියෙන්නේ. එදා අපේ කම්කරු අපේ ජනතාව එදා ඇමරිකාවේ චිකාගෝ නුවර ආරම්භ කර වැඩ තමන්ගේ රාජකාරිය සුරාකෑම පාලකයන් විසින් කර අසාධාරණයට එරෙහිව මොකද අධික කාලයක් වැඩ ගැනීම මුල් කරගෙන තමන්ගේ තියෙන දීමනා නැති කරමින් තමන්ගේ හර්ලන තමන් කරන සේවයට තමන්ට දෙන පඩිය හරියාකාර නොදීම නිසා හඬක් නගලා එදා මේ මහ පොළොවේ තමන්ගේ රුධිරය හෙළු කම්කරුවන් වෙනුවෙන් සීකරලා කම්කරුවන් අපිට ලබා දුන් අද මේ වැඩ කරන ජනතාවට අරන් දුන් සාධාරණ වෙනුවෙන් තමයි මේ මැයි දිනේ අපි සමරන්නේ. මං හිතන්නේ කතා කරනකොට අපේ රට ශ්‍රී ලංකාවේ ගත්තොත් අපි හරි අවාසනාවන්ත ජාතියක් මේ කම්කරු දිනේදී කම්කරුවන් වෙනුවෙන්. එතකොට කම්කරුවන් කියන්නේ ඒක තමන්ගේ රැකියාවක්. ඒ රැකියාවේ අයිතිවාසිකම් දිනා ගැනීමට එතකොට රැකියාවල් බලාපොරොත්තු වෙන කට්ටියගේ මම හිතන්නේ කිසි දෙයක්වත් අද අපේ රටේ හරියාකාර විධිමත්ව වෙලා නැහැ. ඒකෝද අද ඒක හේතුව තමයි දේශපාලනීකරණය වෙලා තියෙනවා මේ කම්කරුවන්ගේ ශ්‍රමය තමන්ගේ දේශපාලන වෙනුවෙන් තමයි මේ සෑම පක්ෂයක්ම මේකට යොමු වෙලා ඉන්නේ. ඒකන්ද කම්කරුවන්ගේ ශ්‍රමය සූරා කරනවා තමයි මේ එදා පාලක වැඩ කරන තමන්ගේ වැඩ ස්වාමියන් කරා වගේ මේ දේශපාලනයන් කරන්නේ. ඒක නිසා අපි කියන්නේ අපේ රටේ තියෙන ගැටලුව තමයි අද කම්කරුවන්ගේ වැඩමුරේට වැඩි කතා කරලා තින්නේ අද අපේ මේ ඉන්න රටේ වෘත්තීය දැනුම තියෙන රැකියාව බලාපොරොත්තු රැකියාව නැති ප්‍රශ්නයක් තියෙනවා. බරපතල ප්‍රශ්නයක්. මම හිතන්නේ ඒකට විසඳුම් අපේ රට තුලම තියෙන මේ සම්පත් තුලින් අපිට ලබා ගන්න පුළුවන්. අපි ගත්තොත් කුසිකර්මයේ වෙනත් කර්මාන්ත ගත්තත් අපේ සෑම දෙයකින්ම අපිට ජලය අපිට වාරි මාර්ග ඕන දෙයක් හදලා අපිට අපේ රට ඇතුළෙම තියෙන සම්පත් ටික ඒවෙන් අපි හදලා මේ රටේ සංචාර ව්‍යාපාරවල හදලා අපිට මේ රටේ රැකියාව උත්පාදනය කරන්න පුළුවන්. මම හිතන්නේ ඒ තුලින් සාධාරණ සේවයක් කළ සාධාරණ පඩියක් ගන්න මේ කම්කරුවන්ගේ උවමනාවක් තියෙනවා. ඒ කම්කරුවන්ගේ පාලනය නැතිකම තමයි කම්කරුවන්ට පාලනයක් නැහැ. හරි යමන් Tamanට අවශ්‍ය දීමන ලබා දෙන්න. ඒකන්ද තමයි මං හිතන්නේ අද මේ රට සංවර්ධනය කරන්න බැරිලා ඉන්නේ. ඒක නිසා අපේ තියෙනවා දැක්මක්. අපි ඒක තමයි ස්වාධීන හඬ සංවිධානය අපි බිහි කරලා තියෙන්නේ. මේක දේශපාලනෙන් තොරව සියලු දෙනාට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි මේ ඇවිල්ලා තියෙන මේ පිරිස් සියලු දෙනාම සම්බන්ධ වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මම ස්වාධීන හඬ ජාතික සංවිධායක වශයෙන් සියලු දෙනාට මම කියනවා දේශපාලනේ රටට ආදරය කරනවා නම් ওই බෙදිලා වෙන්න කට්ටිය අපිත් සමගි වෙන්න. සමගි වෙලා අපි මේ රට සංවර්ධනය කරන අපි සියලු දෙනාම දේශපාලන පාර්ලිමේන්තුවේ හිටපු කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ අද මම හිතන්නේ පෙරදිලා ඉන්නවා. ඒ අය රට සංවර්ධනය කරන බලන් දායකත්වය ගන්න පුළුවන්. අද තවත් අය අද උගතුන් විද්වතුන් බිහි ඉන්නවා මේ රට තුල. ඒ අය තුලින් අපිට මේ රට සංවර්ධනය කරනවා. ඉදිරි අනාගතයේ තරුණ පරපුරේ ඉන්නවා දක්ෂයෝ. ඒ අයගේ අපිට මේ දේශපාලනයේ තුලින් අපිට මේ රට හදන්න පුළුවන්. ඒක තමයි කියන්නේ අපිට උගත් බුද්ධිමත් ක්‍රියාකාරී පිරිසක් බිහි කරලා මේ ලෝක කම්කරුවන්ට මේ ලෝකේ සියලු රටවල් වලට දැනෙන්න මේ ශ්‍රී ලංකාවේ සාධාරණිස්ටලා එන සියලු දෙනාට මම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් මේ රට විදේශ සංචාරක එනකොටද නොයෙකුත් අපේ රටට එනකොට හොඳ සුරක්ෂිත රටක් මේක හරි සාමකාමී රටක් නිදහස් වෙන්න පුළුවන් කියක් රටක් බිහි කරන්න පුළුවන් කියලා මම හිතන්නේ අද 2025 මැයි පළවෙනිදා මම හිතන්නේ ඒක අපිට ඒ වෙනුවෙන් හඬ නගන්න අපි මේ ආරම්භයක් කරගමු. ඉතිහාසයේ දේශපාලනයෙන් මේ කම්කරුවන්ගේ දිනය අවභාවිතා කරමින් කරපු ඒට අපි තිත තියලා අද ඉඳලා අපි පටන් ගමු. ඒ සංවිධානය වෙනුවෙන් අපේ සංවිධානයට සම්බන්ධ වෙන්න කියලා අපි සමස්ත රටේ සියලු ප්‍රගතිශීලී ජනතාවට සාමකාමී ජනතාවට සියලුම පක්ෂ ભેද තොරෙන් ආගම් ભેදෙන් තොරව සියලු දෙනාටම අපේ සමග අත්වැල් බැඳගමු කියලා අපි ආරාධනා කරනවා. එහෙනම් ඔබ සියලු දෙනාට මේ කම්කරු ජනතාවට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියැලෙනවා.